පෙරහැරේ ගමන් කරනවා සහ ජාතික කොඩිය සම්බන්ධ වී තිබෙනවා. ඊට පිටුපසින් අපි දකිනවා උඩරට හේවිසි කණ්ඩායම පැමිණෙමින් තිබෙනවා. ලංකා ඉතිහාසයේ බලනකොට අපේ රජදරුවන් අපේ අනන්‍යතාවය ඔප්පු කරන්නට සිංහ කොඩිය එදා පාවිච්චි කරනවා. ඒ වගේම එක එක ප්‍රදේශවලට නාමික කොඩියන් තියෙනවා. කෝට්ටේ කොඩිය. දැන් කෝට්ටේ කොඩිය ගත්තොත් අතින් කසයක් ගත්ත සිංහේ. ඒක තමයි ලාංඡනය. ඒ වගේ එක එක දිසාවලට ප්‍රදේශවලට අනන්‍යතාවයේ තියෙන කොඩි තියෙනවා. ඒවා දල්දා පෙරහැරක ගෙන යන්නේ දූ පුතුන්ට ඉගෙන කියා ගන්න අයට යම් කිසි අදහසක් ඉදිරිපත් කරන්න. මොකද හැඟීමක් නේ. ඒ වගේම දාවුල ඒක පාවිච්චි කරන්න හරිම අමාරුයි. හොඳට ඉගෙන කියා ගන්න ඕන. ඒ වගේම අද විශාල පහන් අද කොමාටුවේ නම් තියෙන විදියට තම පහන කයිපත් කොල්ලා ආශිර්වාද ප්‍රාර්ථනා කරගන්නවා. එදා මෙදා අපි මේ දකින්නේ රිදීගම සුජිත් ආනන්ද මහත්මයාගේ නායකත්වයෙන් යුත් උඩරට හේවිසි කරුවන් ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථ අවසන් රන්දෝලි පෙරහැර විචිත්‍රවත් කරන ආකාරය. හේවිසි කණ්ඩායම. මේ හේවිසි කණ්ඩායම තුළින් අපේ රටේ අනන්‍යතාවය දළදා පෙරහැරක එකතු වෙනවා. විශේෂයෙන්ම කොතැනක පෙරහැර සිද්ධ කළත් පළවෙනියට යන්නේ හේවිසි කණ්ඩායමයි. ඒ හේවිසි කණ්ඩායම නිසා අපේ ගමේ අපේ ප්‍රදේශයේ පෙරහැර මුළු ලෝකෙටම ශබ්ද පූජාවක් හැටියට තමයි